දෙනාටම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ පණිවිඩය ඔබට ගෙනෙන්නේ ඔබට ස්තුතියි කියන වචනය ඔබට කියන්න අවශ්‍ය නිසා. ඒ තමයි පුරා දින දෙකක් පැවති ජාතික බාලදක්ෂ පොසොන් කලාපය 2026 අති සාර්ථක අන්දමින් අවසන් කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේ දවස් දෙකක් පැය කීපයක් මේ ආකාරයෙන් අපි කටයුත්ත ක්‍රියාත්මක කරාට අපි දන්නවා මේක දින ගණනාවක වෙහෙසකර ප්‍රයත්නයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දවස් දෙක ජනතාවට දායාද කරන්න අපිට හැකියාව ලැබුණේ. ඔවුන්ගේ කටයුතු සඳහා මේ ආකාරයේ පොසොන් අත්දැකීමක් කොළඹට ළඟා කරන්න අපිට හැකියාව ලැබුණේ. ඒ නිසා කොළඹටත් පොසොන් කියන අත්දැකීම ලබන්නට, ඒ අත්දැකීම විඳින්නට අපි ඔබට සමීප කරා. ඔබ දැක්කා ඔබට තරණය කළ හැකි මිස්සක පව්වක්, මිහින්තලාවක්, ඊට අමතරව තොරන් රාජ්‍යයක්, ඊට අමතරව පහන් කූඩු 60කට ආසන්න ප්‍රමාණයක් සහ ඉතාමත් අලංකාර සිත් නිවන බොදු බැතිගී ප්‍රසංග මාලාවක්. ඒ නිසා මේ සියල්ල පිටිපස්සේ දැවැන්ත පිරිසක් හිටියා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න අවශ්‍යයි ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ආචාර්ය කුමාරනායක මැතිතුමා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ ජනාධිපති අතිරේක ලේකම් රෝෂණ ගමගේ මැතිතුමා, ප්‍රධාන කාර්ය මණ්ඩලය දක්වපු දායකත්වය පිළිබඳ අපගේ හෘදයාංගම ස්තුතිය අපි ඔවුන්ට පුද කර සිටිනවා. ඊට අතිරේකව රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන බොහෝමයක් අපත් සමග නිර්ලෝභීව අපත් සමග අත්වැල් බැඳගත්තා. ඒ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතියයි පුද කරන්න කැමතියි. ඒත් සමගම ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, ඒත් සමගම ශ්‍රී ලංකා පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපත් සමග අත්වැල් බැඳගත්තා. ඔවුන් විසින් අලංකාර කූඩු නිර්මාණය කරා විතරක් නෙමෙයි, මේ පොසොන් කලාපය තුළ යටිතල පහසුකම් නිර්මාණය කිරීමේදී ඔවුන් අති දැවැන්ත මෙහෙවරක් ඉෂ්ට කරනු ලැබුවා. ඒ වගේම තවත් මේ පොසොන් කලාපය අලංකාර කරන්නට, විචිත්‍රවත් කරන්නට, වර්ණවත් කරන්නට අපිත් එක්ක අත්වැල් බැඳගත්ත බොහෝමයක් පිරිස සිටිනවා. ඒ සියලු දෙනාටම අපි අපගේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වෙනුවෙන් ස්තුතියි කියලා කියන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒත් එක්කම බාලදක්ෂ දුවල පුතාලා, අපේ දිසා කොමසාරිස්තුමන්ලා, සහකාර දිසා කොමසාරිස්තුමන්ලා සහ තුමියන්ලා, මේ සියලු දෙනා මේ අවස්ථාවේදී අපි දන්නවා මේ කාර්යය සඳහා අපත් සමග අත්වැල් බැඳගත්තා. ඔවුන් සියලුම දෙනාට ඔවුන් කරන දේ මහත් වූ කැපවීම වෙනුවෙන් අපි ඔවුන්ට ස්තුතියි කියන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඔවුන් යාපනයෙන් පවා ඔවුන් අලංකාර පහන් කූඩු මෙම පොසොන් කලාපයට රැගෙන ආවා. ඒ නිසා ඔවුන් සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතිය, ආදරණීය ස්තුතිය පිරිනමන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඊට අමතරව ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ සියලුම කොමසාරිස්තුමන්ලා මේ ක්‍රියාදාමය තුළ සක්‍රියව හිටියා. ඔවුන් සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. මේ සියල්ලත් එක්කම අපි දන්නවා ඔබ මේ පොසොන් කලාපය නරඹන්නට පැමිණියේ නැත්නම්, ඔබ මේ පොසොන් අත්දැකීම විඳ ගන්නට පැමිණියේ නැත්නම් මේ පොසොන් කලාපය අපි කොච්චර මහන්සි වෙලා කරත් ඒක පළක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පොසොන් කලාපය නරඹන්නට පැමිණි, ඒ පොසොන් අසිරිය විඳ ගන්නට පැමිණි, කොළඹටත් පොසොන් කියන සංකල්පය එය වටිනා සංකල්පයක් බවට සාක්ෂාත් කරන්නට පැමිණි ඔබ සැමට මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඒත් සමගම අපි ඔබට ස්තුතියි කියන ගම එළමෙන 2027 දී මීට වඩා අලංකාර කොළඹටත් පොසොන් වැඩපිළිවෙලක් හරහා හම්බෙමු කියන පණිවිඩයක් ඉදිරිපත් කරමින් මා නිරනවා. බෙහෙවින් ස්තුතියි.